Good day guys, welcome to my channel again. අයුබෝවන් කියලා ඔයගොල්ලන්ව පිළිගන්නවා මගේ channel එකට. සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. අද මම ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ මෙල්බන් වල තියෙන මේ බ්‍රයිටන් කියන බීච් එකට. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ own vehicle එකකින් එනවා නම් ඔයගොල්ලන්ගේ කාර් එක මෙතන පාක් කරලා මෙන්න මෙතන තියෙන ටිකට් මැෂින් එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ registration number එක enter කරලා ඔගොල්ලෝ ඉන්න ඩියුරේෂන් එකත් එක්ක මේ අදාළ පේමන්ට් එක කරා නම් මේ හරි. ඔගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් හරි ස්පෙෂලි මෙල්බර්න් වල ඉන්න කෙනෙක් නම් බ්‍රයිටන් බීච් එක ගැන මේ වෙනකොට හොඳට දන්නවා ඇති. ඔයා අලුතෙන් නම් ආවේ සහ ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිට නම් ඉන්නේ මම නිකන් විස්තර ටිකක් කියන්නම් දැනගන්න. මේක තියෙන්නේ මෙල්බර්න් වල මෙල්බර්න් සිටි එකේ ඉඳන් කිලෝමීටර් 13ක් වගේ දුරක් තියෙනවා මේ බ්‍රයිටන් බීච් එකට. මෙතන තියෙනවා මේ අයිකොනික් බීච් බොක්සස් 82ක්. ඔයා මෙහෙ මෙල්බර්න් විසිට් කරන්න එන කෙනෙක් නම් හරි පබ්ලික් ට්‍රන්ස්පෝර්ට් යූස් කරනවා නම් හරි ඔයාලට මොකක්ද කරන්න පුළුවන්? සිටි එකේ ඉඳන් නම් එන්නේ ඔයා ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එකට යන්න. එතන ඉඳලා ඔයාලට පුළුවන් බ්‍රයිටන් ස්ටේෂන් එකට ට්‍රේන් එකේ එන්න. එහෙම ඇවිල්ලා ඔයාලට ඕනනම් නිකන් මිනිත්තු 10ක් වගේ පයින් ඇවිදින දුරකින් තමයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේ ඔය බස් එකක් ගන්නවා නම් බස් එකක වුණත් එන්න පුළුවන්. ඔයා සිටි එකේ ඉඳන් ඩ්‍රයිව් කරනවා නම් පොඩි මැප් එකකුත් දැම්මා මේ ඒ රූට් එක දිගේ සාමාන්‍යයෙන් ඔයාලට යන්නේ විනාඩි 25ක වගේ දුරක් තමයි කිලෝමීටර්ස් 13ක් තමයි තියෙන්නේ සිටි එකේ ඉඳලා මෙතනට එන්න. මම මේ ආවේ වීක්ඩේ එකක මේ ටියුස්ඩේ අද වෙලාව උදේ 9:30 වගේ පොඩි සීතලක් තියෙන උදේ පාන්දර නිසා මේ ඒ වුණාට ඔයගොල්ලෝ එනකොට හොඳ නිකන් වෙදර් එක හොඳ දවසක් පික් කරලා එන්න. මේ ගොඩක් රස්නේ සීතලයි දෙකම නැති මේ වීකෙන්ඩ් එකක නම් ටිකක් බිසි මෙතන. වීක්ඩේ එකක් නිසා ලොකුවට බිසි නැහැ. නිකන් මම චුට්ටක් වෙලා ඉඳලා තමයි කාර් පාක් එකක් හොයාගත්තේ. බලන්න හරි ලස්සනයි නේද? මේ වගේ බීච් බොක්සස් ඔක්කොම තියෙනවා 82ක් මෙතන. මේ බීච් බොක්ස් එකක් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියන් ඩොලර්ස් ලක්ෂ 4.5ක් විතර වෙනවා. ඊට අමතරව නිකන් කවුන්සිල් රේට්ස් වගේ ඩොලර් 1000ක් 1200ක් වගේ ඇනුවල් ෆී එකකුත් තියෙනවා මේ බීච් බොක්සස් වලට. මේක මගේ යාළුවෙක්ටත් තියෙනවා මේ බීච් බොක්ස් එකක්. එයාට නම් තියෙන්නේ රෝස් බඩ් වල. ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට මං අහලා තියෙන්නේ ඒ කියන්නේ ෆැමිලිස් වලින් ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා සීයලා එහෙම හම්බ වෙච්ච ඒවා තමයි ගොඩක් පරම්පරාවෙන් එන ඒවා තමයි මේ බීච් බොක්සස් ගොඩක් තියෙන කට්ටියට තියෙන්නේ. සමහර කට්ටිය පොඩක් පර්නිෂ් කරලත් තියෙනවා. මේවට නිකන් පවර් එහෙම නැහැ. මේ ඒගොල්ලෝ සමහර වෙලාවට යූස් කරනවා මේවා ඒගොල්ලන්ගේ බෝට්ස් එහෙම දාන්න. මගේ යාළුවගේ එක නම් එයා බෝට් එකක් දාලා තමයි තියෙන්නේ. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ අවුට්ඩෝර් ෂවර් එකක් එහෙම තියෙනවා. ඔයගලන්ට හදිසියෙ පොඩි වොෂ් එකක් ගන්න ඕන නම් මෙතන යූස් කරන්න පුළුවන්. ඔයගලන්ට හදිසියේ වොෂ්රූම් එකක් එහෙම යූස් කරන්න ඕනොත් එහෙම මෙන්න මෙතන තියෙන වොෂ්රූම්ස් දැන් හදිසියක් කරනකොට ඔයගොල්ලෝ දන්නවනේ කොතනද දෙන්න ඕනේ කියලා.
ඔගොල්ලෝ ලංකාවෙන් දැන් මෙහෙ විසිට් කරන්න එනවා නම් ඔයගොල්ලන්ගේ කවුරු හරි රිලේෂන් කෙනෙක් ගොඩක් වෙලාවට ගේ ගෙදරට එනවා කියන්න මේ මම දැක්ක වීඩියෝ එකේ මට යන්න ඕනේ බ්‍රයිටන් බීච් එක බලන්න මේ මෙතන ගොඩක් මේ විසිටර්ස්ලා එනවා බලන්න මේ આવොත් අනිවාර්යෙන් ඇවිල්ලා පොඩ්ඩක් විසිට් එකක් දාලා යන්න මේ පැත්තට මේ හරි ලස්සනයි මෙතන. මෙතෙන්ට අවහම ඔගලන්ට මේ මෙල්බන් සිටියක ලස්සන්ට පේනවා මේ ඔය පයවර්ක් යන දවසරුනත් ඇවිල්ල මෙතන ඉදම් බලන්න පුළන් ෆයවර්ක් වුනත් රෑට සිටි හරි ලස්සට පේන බලන්නකෝ. පාකින් ටිකට් ගැන මේෂන් කරපු නිසාම පොඩි ටිප් එකක් දෙන්න ඔගලන්ට මේ අනිවාරෙන් මෙතන කායක පාක්කරොත් අමත කරන්නතුව පාකින් ටිකට් එකක් ගන්න මොකද මං ගොඩක් දවසට දැකලා තියෙනවා මේ පාකින් ඉන්ස්පෙක්ටර්ස්ලා ඇවිල්ලා මේ චෙක් කරනවා හදි සේවත් වාට ගන්න අමතකුණොත් එහෙම වාට ටිකටයක් ෂූ කරයි මම දන්නේ නෑ ෆයින් එක කොච්චරද කියලා හැබැයිටයක් දැනෙන ගානක් වෙයි. ඉස්සරහට තව වීඩියෝස් මං වාට දාන්න මෙල්බන් වල ඉඳං වාට විසිට කරන්න පුළුවන් තැම්මොනාද සහ මේ මම වාට නිකං මම මෙහේ ඉදන් දකින දේවල් ඔවාට එක්ස්පිරියන්ස් කරන්න දාන්නම් වා ලංකාවෙන සහ පිටරට කරන්න ඉන්න මේ එතකට වාටත් එක්ස්පිරියන්ස් කරන්න පුළුවන්නේ මේ මොනවද මෙහෙ තියෙන්න කියලා නැතවා විසිට කරන්න තොරවා ආවට පස්සේ දන්නාම මෙතට යන්නවන මෙතට යන්නවනේ ඊට පස මෙතට යන්නවන හෙම කියලාවාට වගේ ට්‍රිප් එක ප්ලෑන් කරගන්න වනත් ලේසිනේ මේ එක නිසා මට දැනෙන දන්න දේවල්ටික මංවාට මේ මොම යන්න තැන්වල වීඩියෝස් එක ඉස්සරහට මේ ටික අප්ලෝඩ් කරන්න. මව ගොලන්ට කිවන මේ බේච් බොක්ෂයක් කියක් විතර වෙනවාද කියලා මේ ඔස්ෙන්ඩලස් ලක්ෂ 4 හමාරක් වගේ වෙනවා මම දැක්ක මෙතනත් බේච් බොක්සස් දෙකක් විතර විකුරන්න දාලා තියෙන ලක්ෂ 4 හමාරක් කිව්ව හම ලංකාව සල්ලිවලින් කියද්ද ලක්ෂ 900ක් 800ක් 900ක් වගේ වෙනවා බේච් බොක්ස එකක් ඔහු 90 මිලියන් වගේ. එහෙනවා වීඩියක එන්ජෝයි කරගෙන යන්න මේ මම ආයි පස්සේ ගොල්ලන්ට කතා කරන්නම් මේ වීඩියක ඉවර වෙනකොට මං පොඩක් ඇවිල්ලා ගොල්ලොත් එක කතා කරලා යන්න එන්නම්. ඊට අමතරව මේ මගේ ෆේවරිට් බීච් බොක්සස් දෙකක් වගේ තියෙනවා. ඒ ටික යනකොට මම ඔයාලට කියන්නම් මේක තමයි මම ආසම බීච් බොක්ස් එක කියලා.
එන්න මෙතන තියෙන මේ කැන්ගරුස්ල දෙන්නෙක් ඇඳල ඉන්න බීච් බොක්සයට මං ආසයි තව එකක් පහෝන ඉස්සල්ල මට එකළං වාට කියන්න බැරුණ මේ අර වොක්සගන් නිකන් කොම්බි වෑන් එකක් වගේ තිබ්බේ ඒ බීච් බොක්ස එකත් මට මාර ලස්සනයි. මේ තියෙන ඔක්සගන් වෑන් එකක් විදිහට පේන් කරලා තියෙන බීච් බොක්ස එක
ඔගලන්ට පේනවා නේද මේ මිෂින් එකක් තියාගන්න මේ සුද්දෙක් මේ පොඩක් දෙපැත්තට කර ඉන්නා මේ ඒක මේ අර ගෝල් ඩිගින් කරන මිෂින් එකක් මේ ඒ මිෂින් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එක මෙටල්ස් වල්ට ඊට පස්ස එක ගෝල්වලට ප්‍රෝග්‍රෑම් කරහම ඒක පොඩි බීපයක් න ඉට පසයා කරන්න එතන පොඩ්ඩක් කාරල බලනවා මේ එතන මොනහරි තියෙනවද කියලා මගේ ආර්ථකනික චට්ටකක් දානකොටයකිව යා ළඟදි තමයි හොබ එකක් විදිහට මේක පටන්ගත්තේ යට ලොකුවට වටිනන දේවල් තාම හම්බුණේ නැහැ කියලා තමයි කිවේ ඔය ෆේක් ජුවල්රීස් වගේ දේවල් තමයි යාට තාම හම්බෙලා තියෙනවා කියලා කිව්වේ
එහෙනම් අපි වීඩියෝක එන්ඩ කරයි මේ ඇවිල්ල ඉන්න අලුත් දවසක තවත් වීඩියෝ එකක් එක්ක ඔගලන් හම්බෙන්න අයෙන්නම් ගිහිල එනකම් පරිස්සමට ඉන්න ඔගොල හැමෝටම සුබ දවසක්.